සමහර වැරදි කාමසේවනයේ මුල් කරගෙන සංසාරේ නපුංසකයෝ වෙලා උපදිනවා. ඊට පස්සේ පිරිමියෙක් නම් ස්ත්‍රීන් වෙලා උපදිනවා. ආදරේ සෙනෙහස නැති වෙනවා. පවුල් අවුල් වෙනවා. පුංචි කාලේ ඉඳලා ඉපදිච්ච දවසේ ඉඳලා කෙල පෙරාගෙන මිනිස්සෙක් විදිහට ඉපදිලා ආයතන හයකුත් තිබිලා අම්මා කියලා කතා කරගන්න බැරුව ඔහි බලාගත්තුත් ඒ බලාගෙන ඉන්න මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. දරුවෝ මේ ලෝකේ ඉන්නවා. අපි කියමු තරුණ දුවෙක් පුතෙක් කියනවා මම මට වැඩි ආදරේ ඔයාට කියනවා. ඇයි මම මට වැඩි ආදරේ යාට? එයාගේ රූපේ තමයි තමාට ප්‍රිය උපදවන්නේ. එයාගේ ශබ්දේ තමයි එයාට ප්‍රියමනාප බව උපදවන්නේ. එයාගේ පහස තමයි එයාට ප්‍රියමනාප උපදවන්නේ. එයා ගැන හිතන එක තමයි එයාට ප්‍රියමනාප උපදවන්නේ. එතකොට අරයා මුල් කරගෙන තමාට සතුට උපදින නිසා තමයි එයාට කැමති. අපි ඔයාට ආදරේ ඔයා නැතුව මට බෑ මට මගේ ජීවිතෙන්වත් වැඩක් නැහැ මම මැරෙනවා කියලා සමහර අය සියදිවි හානි කරගන්නවා. ඇයි ඒ? තමාට ප්‍රිය උපදන දේ නොලැබුණ නිසා මැරෙන්නේ. තමාට දෙයක් නොලැබෙච්ච නිසා මැරෙන්නේ. ඇත්තටම පින්වතුනි අපේ ඉන්න සතුරේකට ඕනේ නම් උපරිම අපිව මරලා දාන්න පුළුවන් මේ ජීවිතේ. ඒ වුණාට අපි කරන කර්මයකින් ජීවිත 5000 ගණන් 100 ගණන් ලක්ෂ ගණන් පිටිපස්සෙන් එනවා කියන්නේ අපිට ලොකුම හානිය කරන්න පුළුවන් වෙන්නේ සතුරාටද තමාටද? තමාට. කවුරු හරි ඇහුවොත් ඔයාලට කවුද වඩාත්ම ප්‍රියමනාප? ඔයාලා වැඩියෙන්ම කැමති කාටද? ඔයාලා වැඩිපුරම හිතන්නේ කවුරු ගැනද කියලා ඇහුවොත් එහෙම එක එක්කෙනා එක එක උත්තර දෙනවා නොඅනුමානයි. කෙනෙක් කියයි මං වැඩියෙන්ම ප්‍රිය මං ගොඩක් ආදරේ අම්මට. තව කෙනෙක් කියයි තාත්තට. දෙමව්පියෝ කියයි මම දරුවන්ට, සහෝදරයට, සහෝදරියන්ට. ඊළඟට තවත් කෙනෙක් කියයි මම පෙන්වතියට, පෙන්වතාන්ට. මේ විදිහට එක එක්කෙනා ප්‍රියයි. ඉතින් ඇත්තටම මේ විදිහට බලනකොට ලෝකේ වඩාත්ම ප්‍රියමනාප ආදරේ සෙනෙහස තියෙන දේ මොකද්ද? දෙවියන්ට දිවස තියෙනවා. ඒ එක දෙවියෙක් මේ මනුස්ස ලෝකයේ මිනිසු දිහා බලලා, දෙවිවරු දිහාත් බලලා ඒ දෙවිය ගොඩාක් කල්පනා කළා. එතකොට ඒ දෙවියන්ට වැඩිපුරම පෙනුණා මේ ලෝකේ ගොඩාම මිනිස්සු වැඩිපුරම ප්‍රිය ආදරේ වැඩිපුරම ප්‍රේමයේ හටගන්නේ දරුවෝ ගැන. දැන් මේ දෙවියා දැක්කද? ඊට පස්සේ ඒ කාලේ යාන වාහන නැහැ, මේ වගේ මැෂින් නැහැ අද කාලේ වගේ. හැම වැඩක්ම ගවයන්ගෙන් කරගන්නේ. ඒ වගේම පස්කෝ රස, කිරිදී, ගිතෙල්, විනරුමි ඒවා ගවයන්ගෙන් ගන්නෙ. පොහොර ගවයන්ගෙන් ගන්නෙ. ඊළඟ මිනිසුන්ගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැනත් ඊළඟට ගව සම්පතත්. ඉතින් දෙවියා දැක්කා මිනිස්යන් අතර බලවත්වම මිනිස්යාට ධනෙ උපද්දවනවා ගවයා. ඊළඟට දෙවියා දැක්කා මේ ලෝකේ සූර්ය මණ්ඩල තරම් වෙනත් ආලෝකයක් නැහැ. ඊළඟට සමුද්‍රය තරම් මුහුද තරම් වෙනත් පොකුණකුත් නැහැ. ඉතින් මේ දෙවියා මේ කරුණ ගොනු කරගෙන ඇවිල්ලා එදා දෙවුරන් මිහිර බබළුවාගෙන ඇවිල්ලා බුදුරජාන් වහන්සේ ඉදිරියේ කියා හිටිනවා නත්ති පුත්ත සමං පේමා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පුත්‍රයන්ට තියෙන ප්‍රේමේ තරම් සමාන ප්‍රේමයක් ලෝකේ නැහැ. නත්ති ගෝ සමිතන්දන. ඒක දෙවියෙක් කිව්වේ. ගවයා සමාන ධනයක් නැහැ. නත්ති සූර්ය සමා ආභා. සූර්ය සමාන ආලෝකයක් නැහැ. සමුද්ද පරමා සරා. සමුද්‍රයේ තරම් විශාල තවත් පොකුණක් නැහැ කියලා. ඒ දෙවියගේ අදහස. භාග්‍යතුන් වහන්සේ තමයි සියල්ල දන්නේ. භාග්‍යතුන් වහන්සේ තමයි සියල්ල දකින්නේ. මේ ලෝකේ දෙවියන් මරුන් බමුන් සහිත ලෝකේ යම්කිසි කෙනෙක් අහන, දකින, පතන, සිතන යම් දෙයක් ඇද්ද ඒ සියල්ල පිළිබඳ බුදුරජාණන් වහන්සේට අවබෝධයක් තියෙනවා. අතීත, අනාගත, වර්තමාන තුන් කාලෙම අහන, දකින, පෙනෙන, සිතන, පතන ඕනෑම කාලයක අතීත, අනාගත, වර්තමාන අවබෝධයක් තියෙන. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේට තථාගතෝති උච්චති තථාගත කියලා කියන්නේ. ඉතින් ඒ දෙවිය දිවසින් දැක්ක ටිකනේ. නමුත් භාග්‍යතුන් වහන්සේට දෙවියන් මරුන් බඹුන් සහිත සකල ලෝකෙම පේනවා. බුදුරජාණන් වහන්සේ වදාලා දෙවිය නත්ති අත්ත සමං පේමං. මේ ලෝකේ තමාට තමා ආදරය කරනවා තරම් මේ ලෝකේ මිනිස්සු වෙන අයට ආදරය කරන්නේ. ඔබට ඒක පිළිගන්න බැරිද දන්නේ? නමුත් විස්තර කරලා දෙන්න. එතකොට ඔබටම තේරෙයි ඇත්තටම තමන්ට තමන් තමයි ගොඩක් ප්‍රේම කරන්න කියලා. නත්ති ධඤ්ඤ සමං ධනං. ධාන්‍ය තරම් ධනයක් නැහැ. නත්ති පඤ්ඤා සමා ආභා. ප්‍රඥා ලෝකේ තරම් තවත් ආලෝකයක් නැහැ. ඒ පින්වතුනි මේ හිරු මණ්ඩලේ හිරු එළිය නොයන තැන් තියෙනවා.
එක පැත්තකට හිරු එළිය තියෙනකොට අනිත් පැත්තට අඳුරුයි. හිරු බැස යනවා පේනවා, හිරු නැගෙනවා පේනවා. ඒ වුණාට ප්‍රඥාවේ ඔය වගේ චංචල භාවයක් නැහැ. ප්‍රඥාව සකල ලෝකේ කෙරෙහිම විසිරී පැතිරී තියෙන දෙයක්. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා වුට්ටි වේ පරමාසාරා. මේ ලෝකේ ලොකුම පොකුණ තමයි වැස්ස කිව්වා. ඉතින් මේ ගාථා වලින් මේ දේවතා සංයුත්තේ තියෙන ගාථා රත්නයක්. ඒකට බුදුරජාණන් වහන්සේ වදාළ බණපදේ තමයි නත්ති අත්ත සමම්පේම. තමාට තමාතරම් ප්‍රේම කරන්නේ කවුරු? දැන් ඇත්තටම ඕන කෙනෙක් කියනවා අපි කියමු තරුණ දුවෙක් පුතේ. කියනවා මම මට වැඩි ආදරේ ඔයාට කියන. ඇයි මම මට වැඩි ආදරේ යාට? එයාගේ රූපේ තමයි තමාට ප්‍රිය උපදවන්නේ. එයාගේ ශබ්දේ තමයි එයාට ප්‍රියමනාප බව උපදවන්නේ. එයාගේ පහස තමයි එයාට ප්‍රියමනාප උපදවන්නේ. එයා ගැන හිතන එක තමයි එයාට ප්‍රියමනාප උපදවන්නේ. එතකොට අරයා මුල් කරගෙන තමාට සතුට උපදින නිසා තමයි එයාට කැමති. එතකොට ඇත්තටම බලනකොට තමන්ගේ සතුට වෙනුවෙන් තමයි අරයට මේ ප්‍රකාශය කළේ. ඔයා නැතුව මට බෑ කියලා. මට වැඩි ඔයාට ආදරේ කියලා. එතකොට තව සමහර අය ඉන්නවා අපි තරුණ ළමයිගේ ලෝකෙත් එක්ක ගමු. මම ගොඩක් ඒ කියන්නේ තරුණ ළමයිගේ ප්‍රශ්න ගැන අපි ගොඩක් කතා කරලා තියෙන නිසා මේ විස්තර එහෙම කියවෙන්නේ. ඒතකොට සමහර අය ඉන්නවා අපි ඔයාට ආදරේ ඔයා නැතුව මට බෑ මට මගේ ජීවිතෙන්වත් වැඩක් නැහැ මම මැරෙනවා කියලා සමහර අය සියදිවි හානි කරගන්නවා. ඇයි ඒ? තමාට ප්‍රිය උපදන දේ නොලැබුණ නිසා මැරෙන්නේ. තමාට දෙයක් නොලැබෙච්ච නිසා මැරෙන්නේ. ඇත්තටම වැඩිපුර ආදරය කරලා තියෙන යාට නෙවෙයි තමන්ට. වැඩි ඕනේ. අපි කියනවා අපිට කල්යාණ මිත්‍ර සම්පත්තිය ඕන. කල්යාණ මිත්‍ර සම්පත්තිය තරම් වස්තුවක් නැහැ කියනවා ධර්මයහන අපි කවුරුත්. මමත් කියනවා. අපිට ගුරුවරයෙක් ලැබිච්ච එක මහා සම්පතක්. අපිට වැඩි අපි ගුරුවරයාට ආදරේ කියලා අපිත් කියනවා. නමුත් මේ කතාවේ අභ්‍යන්තරය බලන්න යනකොට ඇයි ගුරුවරේ? ඇයි කල්යාණ මිත්‍රේ? තමාට යහපත කරගන්න. ඒකෙත් කෙලවරක් යනකොට පුරුකක් අවසානයේ ඉතුරු වෙනවා තමා. ඊට පස්සේ කියනවා අපිට නම් කාලා බීලා දැන් උන අම්මලා තාත්තලා කියනවා අපිට නම් ආයේ දැන් හිතන්න කාලයක් නෙවෙයි අපි වලපයයි ගොඩපයයි. ඒ වුණාට අපි මේ හිතන්නේ දරුවෝ ගැන. අපි නම් මේ අපි අත්හැරලා ඉන්නේ අපි මේ දරුවෝ ගැනයි හිතන්නේ කියලා. ඇයි ඒ දරුවෝ ගැන හිතන්නේ? එයාලා දරුවෝ සතුටෙන් ඉන්නවා දකින්න ආසයි. ඒ කියන්නේ තමන් ඇහෙන් රූප බලලා සතුටක් ලබන්න තියෙන තමන්ගේ ආසාවයි. ඊළඟට තමන් එයාලගේ කටහඬ අහන්න ආසයි. ඒ විදිහට අවසානයේ බලනකොට ඇත්තටම තමන්ගේ සතුට වෙනුවෙන් හැම දෙයක්ම කරලා තියෙනවා. පරමාර්ථ ධර්මයක් වශයෙන් ගන්නකොට. ඒ කියන්නේ මේක ගැඹුරට කිඳා බහැලා ගන්නකොට. තමාට තමා තමයි ප්‍රියමනාප. තමාට තමා තමයි ප්‍රියමනාප. ඊට පස්සේ ඉතින් කොසල් මහරජුරෝ දවසක් ඇහුවා කෝසල මල්ලිකාගෙන් මල්ලිකා ඔයා වැඩිපුරම ආදරේ ප්‍රියමනාප කාටද? එතකොට මල්ලිකා කල්පනා කළා කිව්වා රජතුමනි මන්නම් ඇත්තටම මං කැමති මට. රජතුමා කාටද කැමති? රජතුමා කිව්වා ඇත්තටම මල්ලිකා මමත් ප්‍රියමනාප මටම තමයි කියලා. ඉතින් දෙන්න අතර කතා බහක් ඇති වුණා. හවස් කාලේ බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කරනවා. කතා කරනකොට කොසල් මහරජුරු සමහර ලාවට දවසට දෙගමන දෙවුරන් වෙහෙරට ගිය කතා තියෙනවා. අපේ කොසල් මහරජුරු. ඉතින් කොසල් මහරජුරු හවස් කාලේ භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කෝසල මල්ලිකත් එක්ක මම මේ විදිහට කතා කරනකොට මල්ලිකා මෙහෙම කිව්වා. තමාට තමා තමයි ගොඩක් ප්‍රියමනාප කියලා. ඊට පස්සේ මමත් ඒ අදහසම කිව්වා. ඉතින් අපි අතර ওই කතා බහ අද ඇති වුණා කියලා බුදුරජාණන් වහන්සේත් එක්ක හිටියා. භාග්‍යතුන් වහන්සේ වදාලා බුදු ඇසින් ලෝකයේ දිහා බලද්දී හාත්පස සිසාරා බලද්දී තුන් ලෝකයේ දිහාම බලද්දී කොසල් මහරජතුමනි තමාට තමාම තමයි ප්‍රියමනාප. කියන්නේ ගොඩාක් අය තමන් වෙන ගොඩාක් අය කියන්නේ මේ ලෝක සත්‍ය තමන් වෙනුවෙන් තමයි මේ හැම එකක්ම කරන්නේ. ඒකට පණවා ගන්නවා දරුවෝ අම්මා තාත්තා. ඇයි තමන්ට රූප ශබ්ද ගන්ධ රස පහස විදියට ඒ ප්‍රියමනාප බව එනවා තමන්ට. ඒක ඉතින් මෙහෙමයි තමන් නුවණින් විමසලා බලන්න. තමන් නුවණින් විමසලා බලන්න මම මේ දෙයට ඇයි වැඩියෙන් ආදරේ? මම මේ දෙයට ඇයි ගොඩාක් ප්‍රිය? ඔන්න දැන් ධර්ම දේශන අහනකොට ඔන්න අපි කියමු ඕන ධර්ම දේශන ස්වාමීන් වහන්සේලා කරද්දී ඔන්න එක ස්වාමීන් වහන්සේ නමක්ගේ බණ අහන්න වැඩිපුර කැමති. ඇයි බලනකොට ඒ ස්වාමීන් වහන්සේගේ එක්ක රූපේ එක්ක කටහඬ එක්ක අර දහම් කරුණු කියන විදිහ එක්ක යාට තේරෙන විදිහ ඒ ඔක්කොගෙම තමාට ප්‍රියමනාප සැහැල්ලුව පහසුව උපදිනවා.
ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේට කැමති. ඒ කියන්නේ පහසුව තමන් පහසුවත් විඳින්න. ඒකෙම අභ්‍යන්තරයට කිඳා බහලා බලනකොට තමාට තමා තමයි ප්‍රියමනාප. ඉතින් ඔන්න ওই කතාව ඇති වුණා. ඊට පස්සේ පින්වත්නි දැන් කොසල් මහරජුරෝ ඇත්තටම දැන් කොසල් මහරජුරෝ මඟපල් ලැබුවා කියලා විස්තරයක් නැහැ. කොසල් මහරජුරෝ ඉතින් කොසල් මහරජුරෝ ගිහිල්ලා කල්පනා කළා ආයේ දවසක බුදුරජාණන් වහන්සේත් එක්ක හවස් කාලේ දහම් කතාව යෙදිනවා. ඉතින් බලන්න කොච්චර හොඳද කියලා දහම් කතාව යෙදෙන එක. දැන් අද කාලේ දහම් කතාව නෑනේ. ඇත්තටම ගත්තොත් එහෙම අපි සාමාන්‍යයෙන් ගොඩාක් මිනිසුත් එක්ක සතුටු සාමිච්චි කතා කරන්න ලොකු මනාපයක් නැහැ. ඒ හේතුව දහම් කතාවක් නැහැ. මිනිසු කතා කළොත් ප්‍රශ්න කෙලවරක් නැතුව ප්‍රශ්න. මොනවද? පෞල් ප්‍රශ්න, ඊළඟට අමනුෂ්‍ය ප්‍රශ්න, මානසික ප්‍රශ්න. ඇවිල්ලා අවසානයේ කසාදේ හරියන්නේ නැහැ කියලාත් ඒකත් අහනවා. ළඟදී නෝන කෙනෙක් පොල් ගහවලට කතා කළා අනේ කසාදේ හරියන්නේ නැහැ මේක ජීවිතයේ සම්බන්ධ ප්‍රශ්නයක් ඉක්මනට උත්තරයක් ඕන කියලා. එතකොට අපි මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැඳිලා ඉන්නවද? දැක්කද? එතකොට අර දහම් කතාව නැහැ. අහන්නේ දැන් දහම් කතාව. ඒ කියන්නේ Taman ධර්මයේ පුරුදු කරපු බව. දැන් කොසල් රජුරෝ දෙවෙනි දවසේ තවත් දවසක දැන් අතනින් කතාව ඉවරයි. දැන් තවත් දවසක අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට මේ විවේකයෙන් ඉන්නකොට මට හිතුණා ඇත්තටම කොහොමද මේ තමාට තමා ප්‍රියමනාප වෙන්නේ. ඒතකොට මම දන්න විදිහට හැම දෙයක්ම කල්පනා කළා ඇත්තටම වැඩිපුරම කෙනෙක් ආදරේ කාටද ප්‍රියමනාප කාටද? භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ සත්‍යය. ස්වාමීනි තමාට තමාම තමයි ගොඩාක්ම ප්‍රිය කෙනා. ස්වාමීනි තමාව ප්‍රිය කොහොමද තමාව අප්‍රිය කොහොමද කියලා මං කල්පනා කළා. එතකොට මට මෙහෙම හිතුණා. දැන් බලන්න අර කලින් අහපු ධර්මයක් මානසිකාර කරලා කතා කරනවා. දැන් මේ ධර්මයක් අහලා අවසානයේට මේ සසර දුකෙන් නිදහස් වෙන ජීවිතය ගැන අවබෝධයක් ඇති කරවන ධර්මයක් දේශනා කරලා අවසානයේ මොන හරි අමනුෂ්‍ය ප්‍රශ්නයක් අහපු ගමන්ම අර මෙතෙක් වෙලා අහපු බණ වලින් ඇති වැඩක් තියනවද කියන්නේ? බණ ටික ඔක්කොම අහගෙන ඉඳලා අවසානයේ පෞල් ප්‍රශ්නයක් ඇදලා ගන්නවා. එක්කෝ මානසික ප්‍රශ්නයක් ඇදලා ගන්නවා. එතකොට එයා අර අහපු ධර්මයට කොහින්වත් සම්බන්ධ නැති තැනකින් ප්‍රශ්නයක් අහනවා. එතකොට ධර්මයේ දේශනා කරන කෙනාට තේරෙනවා අනේ මේ පැය ගාණක් කියපු ධර්මයේ මේ අයට තේරිලා නැහැ. ඕක හොඳටම තේරෙන කාරණාවක් තමයි හොඳ මේ දහම් වැඩසටහනක පැය ගාණක් බණ කියලා. පැයක් විතර දුන්නොත් එහෙම ප්‍රශ්න අහන්න. ඒ අහන ප්‍රශ්න කොහොම අහන්නේ යාළගේ ගෙවල් දොරවල් වල තියෙන ප්‍රශ්න. අර පැයක් උගන්නපු පැය ගාණක් උගන්නපු ධර්ම කරුණු අහන්නේ. මෙන්න කෝසල මහරජුරු ස්වාමීනි මම තනියෙන් විමසුවා. එතකොට කොහොමද කෙනෙක් ප්‍රිය වෙන්නේ කොහොමද කෙනෙක් අප්‍රිය වෙන්නේ කියලා මට මේ කල්පනා කළා. ඊට පස්සේ මම කල්පනා කළා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ තමාට තමා ප්‍රිය කරගන්න හැටි තමාට තමා අප්‍රිය කරගන්න හැටි. භාග්‍යවතුන් වහන්සේ යම්කිසි කෙනෙක් කයින් දුසිරිතේ දෙනවා නම් වචනෙන් දුසිරිතේ දෙනවා නම් මනසින් දුසිරිතේ දෙනවා නම් එයා තමාට අප්‍රියයි. එයා අනිත් අයට කියනවා මේ මට ප්‍රියයි කියලා. මට ආදරෙයි. මම මගේ සතුට ගැන හිතන්නේ කියලා එයා කිව්වට තරහකාරයෙකුට කරනවටත් වැඩිය ලොකු අපරාධයක් එයා එයාටම කරගන්නවා. ඒ නිසා එයා තමන්ට අප්‍රිය දේ කරගන්නවා. දැන් එක මේ වගේ. ඔන්නම් අපි කියමුකෝ දඩේ මේ යන්න ආසයි. මොකද ප්‍රියයි එයා එකටනේ ප්‍රිය. ඒකට එයාගේ සතුට වෙනුවෙන් එයා දඩේ මේ යනවා. දඩේ මේ ගිහිල්ලා දැන් ප්‍රිය දෙයක් මුල් කරගෙන මේක උනේ. සත්තු මරනවා. මොන කයෙන් දුසිරිතේ යෙදුණා. පිංගතුනි සංසාරේ උපනූපන් ජීවිතේ අඩු වයසින් මැරෙන්න වෙනවා. නිරේ ගිනිදැල් මත පිච්චෙන්න වෙනවා. තෝමර ඊතල කඩු වලින් කැපෙන්න කෙටින්න වෙනවා. ඊටකොට තමාම නේද තමාට විනාශ කරගෙන තියෙන්නේ. නමුත් එයා කියනවා මගේ සතුට වෙනුවෙන් මම මේක කරන්න කියලා පාපේ කළේ. මගේ සතුට වෙනුවෙන් මේක කරන්න කියලා. තමන්ගේ සතුට වෙනුවෙන් හොරකම් කරනවා. ඇයි මොකක් හරි අඩුපාඩුවක් පුරව ගන්න. ඊළඟට තමන් සතුටු වෙන්න වැරදි කාම සේවනයේ දෙනවා.
නිරේ උපදිනවා. ඊළඟට කටු ඉඹුලේ නගින්න සිද්ධ වෙනවා. මේවා සුරංගනා කතා නෙවෙයි. යම් දවසක සිනහවිවි කර්ම කළත් විපාක දෙනකොට එදාට තේරෙනවා මේ කර්ම හරි භයානකයි කියලා. එදාට මහ පෙරහැර ගිහිල්ලා. ඊට පස්සේ සමහර වැරදි කාමසේවනයේ මුල් කරගෙන සංසාරේ නපුංසකයෝ වෙලා උපදිනවා. ඊට පස්සේ පිරිමියෙක් නම් ස්ත්‍රීන් වෙලා උපදිනවා. ආදරේ සෙනෙහස නැති වෙනවා. පවුල් අවුල් වෙනවා. දැන් ඒකට ගිනි ජාලාවක්නේ. ඒකට තමන්ගේ සතුට වෙනුවෙන් කියලා එයා මගේ සතුට මං කැමති දෙයි කියලා කළාට සංසාරේක දුකක් කරගහගත්තා. හතුරෙකුට වක් කරන්නේ නැති මහා විනාශයක් එයා කරගත්තා. ස්වාමීනි තමන්ට තමන් ප්‍රියයි කියලා තමන් සතුටින් ඉන්න ඕන කියලා මේ මිනිහා මේක කළාට කරලා තියෙන්නේ සතුරෙක්වත් කරන්නේ නැති දෙයක්. සතුරෙකුටවත් ඔච්චර දුකක් දෙන්න බෑ කිව්වා. ඇත්තටම පින්වතුනි අපේ ඉන්න සතුරෙකුට ඕනේ නම් උපරිම අපිව මරලා දාන්න පුළුවන් මේ ජීවිතේ. ඒ වුණාට අපි කරන කර්මයකින් ජීවිත 5000 ගණන් 100 ගණන් ලක්ෂ ගණන් පිටිපස්සෙන් එනවා කියන්නේ අපිට ලොකුම හානිය කරන්න පුළුවන් වෙන්නේ සතුරාටද තමාටද? තමාට. ඔන්න ඒක ගෙදරක ගෙවිලියක්. ඒ ගෙදර ඉතින් ඉන්නකොට දුරින් නෑදෑ පිරිසක් ආවා. තමන්ගේ ප්‍රියමනාප. එතකොට මෙයා ආසයි. ඔන්න තමන්ගේ ආසයි කියන්නේ එයාගේ ප්‍රියමනාප දෙයනේ. එයා ආසයි ඥාතියින් හොඳට සංග්‍රහ කරන්න. මස් ව්‍යංජනයක් එක්ක කෑමක් දෙන්න ආස කළා. ඊට පස්සේ මෙයා කළේ කැත්ත අරගෙන ගිහිල්ලා එයාලගේ එළු පට්ටියෙන් එළුවෙක් අරගෙන එළුවගේ බෙල්ල කැපුවා. ඒ අයට කෑම වේලක් දීලා හරි සතුටුයි දැන්. එතකොට ඒ ඥාතියින් සතුටු වෙච්ච රූප, ශබ්ද, ගන්ධ, රස පහසෙන් එයා තෘප්තිමත් වුණා. අර මේ ස්ත්‍රිය. ඒ වුණාට ඊළඟ ජීවිතේ ඉඳලා ඊළඟ ජීවිතේ නිරේ ගියා. අර එළුවගේ ඇඟේ ලොම් ගානට බෙල්ල කැපෙනවා සංසාරේ. එළුවෙක්ගේ ඇඟේ තියෙන ලොම් ගාන කීයක්ද? සතුරේකට ඔච්චර බෙල්ල කපන්න පුළුවන්ද අපේ? සතුරේකට පුළුවන්ද ඔච්චර බෙල්ල කපන්න අපේ? දැක්කද තමන් කරපු ප්‍රාණඝාතයෙන් ඒක කළේ. තමන් මේ කයෙන් සිතෙන් කයෙන් වචනෙන් දුෂ්චරිතේ යෙදෙනවා කියලා කියන්නේ පින්වත්නි සතුරෙකුටවත් කරන්න බැරි මහා විනාශයක් තමන්ම තමන්ට කරගන්නවා. මොකද කරන්නේ ඉතින්? මේ නුවණින් කල්පනා කරලා බලන්න මම මේ කියන කාරණාව මේ බුදුරජාණන් වහන්සේගේ දහම් අවවාදේ. එයාලා ලෝකෙට කියනවා මම සතුටින් ඉන්නවා, අපි කැමති දේ කරන්නේ, අපි පුල් ජොලියේ ඉන්නවා කියලා කියනවා. එයාලා බොනවා, බොරු කියනවා. දැන් අපි කියමු ඕන බොරු කියනවා. ඒ කියන්නේ ඕන ආදරයට බොරු කියනවා. ඊට පස්සේ ආදරේ රැක ගන්න බොරු කියනවා. වස්තුව රැක ගන්න බොරු කියනවා. නාම්බෝ රැක ගන්න බොරු කියනවා. ඇයි ප්‍රේමනාපයිනේ තමයි. අවසානයේ බොරුවේ විපාක තමයි නිරේ උපදිනවා. කතා කරන්න බැරි සත්තු අතර මාළුවෝ වගේ දිව නැති සත්තු අතර උපදිනවා. ඊළඟට දරුවන් නැතිව උපදිනවා. ඊළඟට දරුවන් ලැබෙන පිනක් තිබ්බත් දූවරු උපදිනවා. ඊට පස්සේ දරුවන් හිටියත් පවුල කුඩුම්බියක් එකට ඉන්න බැරුව යනවා. අභූත චෝදනා එනවා. තුරු එක ජීවිතයක් නෙවෙයි, දෙකක් නෙවෙයි, 100ක් නෙවෙයි, 500ක් නෙවෙයි, 1000ක් නෙවෙයි, දහස් ගණනක් ඒ කර්ම එනවා. එක බොරුවක ඔය ඔක්කොම ගැබ් වෙලා තියෙනවා. එතකොට සතුරෙකුට ඔච්චර දේවල් කරන්න බෑ. දිවක් නැතුව උපද්දවන්න සතුරෙකුට බෑ. තමන් ඒක කරගත්තා. තමන්ම ඒක කරගත්තා. ඒකයි අර ඒ කාලේ භික්ෂුණියක් දූෂණය කරපු අරහත් භික්ෂුණියක් දූෂණය කළා නන්ද කියලා මානවකෙක්. දැන් අද කාලේ තවත් කෙනෙකුට කරදර කරන්න આવොත් මාව බේරන්න කියලා කෑ ගහන. මේ භික්ෂුණිය දුරතියම කිව්වා. මේ හිස් පුරුෂය නුඹ විසින් වෙනසෙන්න එපා. හිස් පුරුෂය නුඹ විසින් වෙනසෙන්න එපා. ඒ හිස් පුරුෂයාට ඒක ඇහෙන්නේ. කාමයේ හිතට ආවට පස්සේ ඇහෙන්නේ. ඊට පස්සේ ලාමක පුරුෂයා ඒ ලාමක කටයුත්ත කරලා ඒ කුටියෙන් එළියට අඩිය තිබ්බ විතරයි මහ පොළොව දෙබෑ වුණා. මම මේ කතා කරන මොහොතේ ඔහු නිරේ. කයෙන් සතුටු උනේ විනාඩි කිහිපයයි. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා අවුරුදු 2600 ගෙන තවම නිරේ. තව නිරයට පැයක්වත් වෙලා නැහැ. ඔහු උපන් නිරයට තවම පැයක් ගෙවිලත් නැහැ. තව බොහෝ කාලයක් ඔහුට නිරේ ඉන්න තියෙනවා. සතුරෙකුට ඔච්චර දුක් දෙන්න පුළුවන්ද? තමා කරපු දේන් තමාටම ආවා. ඊළඟට සතුටෙන් ඉන්න ඕන, ජොලියෙන් ඉන්න ඕන කියලා බොනවා. ඒකෙන් අපි කියමු මනුස්ස ලෝකෙ ඉපදුනොත් උමතු වෙනවා. මානසික රෝග හැදිලා ජීවිත කාලෙම විඳවන මානසික රෝහලක කටයුතු කරන
මහත් එක්ක ඇවිල්ලා කිව්වා ස්වාමීනි මං පින් කර කර පතන්නේ උපනූපන් ජීවිතේ පිළිකා 1000ක් හැදුනක් කවන්නේ කිව්වා. මානසික ලෙඩක් නම් හැදෙන්න එපා. ඒ කියන්නේ දැන් එයා දැක්කද මම එයාගේ කතාව හරි කියනව නෙමෙයි. එයාට හිතිච්ච දේ අවුරුදු මම හිතේ අවුරුදු 30 40ක එයාගේ අත්දැකීම. අවුරුදු 30 40ක එයාගේ අත්දැකීම තමයි කවදාවත් මානසික ලෙඩක් නම් හැදෙන්න එපා කියලා. මානසික ලෙඩ හැදෙන්නේ සුරාවයි කර්මයකින්. ක්ෂණිකව හිත කඩාගෙන වැටෙන්නේ. සිය දිවි හානි කරගන්න හිතෙන්නේ. පුංචි දේෙන් ගොඩාක් හිත රිදිලා දවස් ගණන් කල්පනා කරන්නේ. ඒ වාගේ මට්ටමට එයාගේ හිත බොළඳ කළේ. සුරාව සංසාරේ පානය කරපු කර්ම පාකිට. පුංචි කාලේ ඉඳලා ඉපදිච්ච දවස් ඉඳලා කෙල පෙරාගෙන මිනිස්සෙක් විදිහට ඉපදිලා ආයතන හයකුත් තිබිලා අම්මා කියලා කතා කරගන්න බැරුව ඔහි බලාගත්තුත් ඒ බලාගෙන ඉන්න මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. දරුවෝ මේ ලෝකේ ඉන්නවා. සංසාරේ සුරාව පානය කරපු එකේ විපාක. සතුරෙකුට එයාම ඒක කළේ. අපි බෝධි පූජා තිබ්බට, පිරිත් නූල් වලින් මෙයාලා එතුවට, පිරිත් පැන් වලින් නෑවුවට, බෝධිය වටේ ගෙනිච්චට, රුවන්වැලි සෑයේ අතුරා පෙරලා සෙත් පැතුවට, ඒ කර්මය ඔහු සංසාරේ කළේ. ඒ කර්මය ඔහුයි සංසාරේ කළේ. සතුරෙකුට කරනවට විනාශයක් සිතෙන් කයින් වචනින් පව් කරන සත්වයා තමාට තමා කරගන්නවා. අනේ භාග්‍යවතුන් වහන්සේ අපි කෙරෙහි කුයි තරම් අනුකම්පාවෙන්ද මේ ලෝක සත්වයාට සීල් රකින්න කියලා වදාළේ. ප්‍රාණඝාතයේ දෙන්න එපා, සොරකමේ දෙන්න එපා, වැරදිකාම සේවනයේ දෙන්න එපා, බොරු කියන්න එපා, මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා කියලා පංචශීලී වදාළා. භාග්‍යවතුන් වහන්සේ අපේ අනාගතේ අපේම දුක කොයි තරම් නැසලා දැම්මද? සීලයක් පෙන්වා වදාරලා. එතකොට අපේ ජීවිතයේ ඉච්ඡර දුකක් නැති කරනවා නම් බුදුරජාණන් වහන්සේගේ අවවාදයෙන් මේ ලෝකේ මේ ලෝක සත්වයාට වැඩිපුරම සෙනෙහස දක්වපු මහා මුනිවරයාණන් වහන්සේ තථාගත රහත් බුදුරජාණන් වහන්සේ.